ගයත්‍රී ඩෑස් කියන්නේ නිරූපණ ශිල්පිනියන් අතර අප රටේ ඉන්න ජනප්‍රියම නිරූපණ ශිල්පිනියක්. ඉතින් ඇය විවාහ වී සිටියේ චන්න පෙරේරා සමගයි. ඇයට දූවරු දෙදෙනෙක් සිටිනවා. එක් දියණියක් විවාහ වී සිටින අතර අනෙක් දියණිය උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පිටරට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී තිබෙනවා. කෙසේ නමුත් ඇය ගැන අද අපි කියන්න යන්නේ ඇය ලාබාල පෙම්වතෙකු සමග පෙමින් බැඳී සිටින පුවත ගැනයි. ඉතින් එම ලාබාල පෙම්වතා වෙනුවෙන් ඇය සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර තිබෙන සටහනක් නිසා නැවතත් ඇගේ පෙම් කතාව අලුත් වී තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා ඇය ගැන කතා කිරීමට පෙළඹී ඇති බව දැන් දැනගන්නට ලැබී තිබෙනවා. ඉතින් ඇය තබා තිබෙන සටහන මෙසේයි. මගේ ජීවිතයේ වැදගත්ම සොයා ගැනීම මම කළා. ආදරයේ අද්භූත සමීකරණය තුල පමණයි ඕනෑම තර්කයක් හෝ හේතුවක් සොයාගත හැක්කේ යනුවෙන් ඇය මෙම සටහන තබා තිබෙන්නේ ඇයගේ ලාබාල පෙම්වතා වෙනුවෙන්. ඉතින් මෙම පුවත කලින් සමාජ මාධ්‍ය හරහා යම් කසුකුසු පැවතුනද එම පුවත නැවත ප්‍රසිද්ධියේ අලුත් වී තිබෙන්නේ ඇය මෙම ඡායාරූපයකුත් එකතු කිරීම නිසායි. ඉතින් සමාජ මාධ්‍ය හරහා කසුකුසු පැවතුනද ඇය මේ ගැන කිසිදු සටහනක් මේ වනකන් සඳහන් කර නැහැ. ඒ වගේම ඇයට වයස අවුරුදු 52ක් වන අතර ඇයගේ ලාබාල පෙම්වතාගේ වයස හිරිමල් යෞවනයේ තරුණයෙක් බව තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. කෙසේ නමුත් ඔහුගේ වයස මේ වෙනකම් සඳහන් කර නැහැ. ඉතින් ඇත්තටම අවුරුදු 52ක් වෙන කෙනෙක් ලාබාල පෙම්වතෙක් සමග පෙමින් බැඳීම ගැන සමාජ මාධ්‍ය හරහා විවිධ කතා පැතිරෙනවා. ඒ වගේම කලා ලෝකය වගේම නිරූපණ ශාස්ත්‍රය හරහා ඇය මෙම පුවත නිසා ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා. චන්න පෙරේරාගෙන් වෙන් වූ ඇය මීට පෙරද අයථා සම්බන්ධයක් පැවතු බවට තොරතුරු වාර්තා වුණත් එය මෙතරම් ජනප්‍රිය වුණේ නැහැ. ඉතින් දරු දෙදෙනෙක් වගේම දියණියන් දෙදෙනෙක් සිටින මවක් විදිහට ඇය මේ හැසිරෙන ආකාරය ගැන සමාජය ඇයගෙන් ප්‍රශ්න කරන්නේ ඇය මේ දේවල් කුමකට කරනවද කියලා. කෙසේ නමුත් ඇයගේ හිටපු සැමියා වන චන්න පෙරේරා මේ දිනවල රෝගාතුරව නේවාසිකව ප්‍රතිකාර ලබන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. කෙසේ නමුත් ගයත්‍රී ඩෑස් වයස අවුරුදු 52ක් වුණත් ඇය ඉතාමත් ලස්සන කාන්තාවක්. ඒ වගේම තම රූපය ගැන ඉතාමත් සැලකිලිමත්ව සිතන කාන්තාවක්. ඇයට වයස අවුරුදු 52ක් කියා කියන්නටවත් බැහැ. ඉතින් මේ තරම් තරුණ විදිහට ඇය ඇයගේ රූපය කළමනාකරණය කරන්න පෙළඹී සිටිනවා. එයට වැඩියම්ම හේතුව වන්නේ නිරූපණ ශාස්ත්‍රයේ රැකියාවක් කරන නිසායි. රටේ ලෝකයේ සිදුවන මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.